සම්භාවනීය පින්නතුනි මම දැන් මේ කතා ටික අහගෙන ඉන්නකොට අපේ ස්වාමීන් වහන්සේගේ මේ මල්සරා කියන පොත එලි දැක්වීම ගැන නොයෙක් අදහස් මතුවෙනවා. ඒ අතරින් ගිජුකුළු පව්වේ ලෞතර බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න අවස්ථාවකදී වංගිස්ස හාමුදුරුවෝ හරි ලස්සනට කවි කිව්වා. ඉතින් මේ බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ බුදුදහමට මේ සුංගාරය එහෙම නැත්නම් කවි පද අකපැයි කියලා. එදා වංගිස්ස හාමුදුරුවෝ බොහෝ ලස්සනට කවි ගායනා කරා බුදුරජාණන් වහන්සේ අහගෙන හිටියා. අජතරණී නදිය ගලාගෙන බසිනවා. මහා මේඝ වලාවක් පාවෙලා එනවා. කොක්කුරෑන පියාඹගෙන යනවා. සැඩසුලං හමල දැන් වහින්න හදනවා කියන ටික තමයි මේ වංගිස්ස හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේට කවියෙන් සුංගාරව ගායනා කරන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ ඒක ප්‍රතික්ෂේප කරේ නෑ, අහගෙන හිටියා. ඉතින් මෙහෙම බලනකොට මට හිතෙනවා මේ නූතන යුගයේ වංගිස්ස හාමුදුරුවෝ වගේ කියලා. අපේ තැන්නේ ඥානානන්ද හාමුදුරුවන් වහන්සේ. ඉතින් කෝට්ටේ යුගයෙන් පසුව නූතන යුගයේ සුංගාරය මුසු කරලා ලියපු කවි පොතක් තමයි මේ පන්සලේ මල්සරා කියන පොත. අපි ප්‍රාචීන මධ්‍ය අවසාන ඉගෙන ගන්නකොට පාලි සංස්කෘත සිංහල ආදී භාෂාව ඉගෙන ගන්නකොට ඒ සාහිත්‍යයත් ඉගෙන ගන්නවා. ඉතින් අශ්වඝෝෂ හාමුදුරුවෝ සෞන්දානන්දය ලියලා තියෙනවා. අපි මේ පොත හදාරනකොට බොහොම ලස්සනට සුංගාරය ඒ පොතේ ඇතුළත් වෙනවා. එතකොට රාහුල හාමුදුරුවෝ කාව්‍ය ශේඛරය ලියනකොට සුංගාර රසය අපි හොඳින් හැදෑරුවා. ඉතින් මෙහෙම ඒ කෝට්ටේ යුගයෙන් පසුව මේ ස්වාමීන් වහන්සේ ලියන ලද මේ පොත මං හිතන්නේ බොහෝ දෙනෙකුට අධ්‍යයනය කරන්න සුදුසු පොතක් විදිහට අපට කියන්න පුළුවන් වෙනවා. ඒ වගේම තමයි මේ සුංගාරය එහෙම නැත්නම් කවි පද පැවිදි ජීවිත ගත කරන ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට අකපැයි නෙමෙයි, අපි ඒවා ඉගෙනගෙන අපේ මේ පැවිදි ජීවිතය ලස්සන කරගත්තා. ඒ වගේම අපි සරු කරගත්තා. සුංගාරය හදාරමින් පැවිදි ජීවිතය අපි සරු කරගත්තා. මොකද අපට ඒ ඉගෙනගත්ත දේවල් පාසල්වල ධර්මදේශනාවල් වලදී හරි වටිනා වදන් බවට පත් වුණා. ඉතින් අනාගතයේ මේ අපේ පොඩි ස්වාමීන් වහන්සේලාට මෙහෙණින් වහන්සේලාට ප්‍රාචීන ඉගෙන ගන්න මේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට සුංගාරය රස මුසු කොට ඉගෙන ගනිමින් පැවිදි ජීවිතය සරු කරගන්න රස විඳමින් ධර්ම ගාන්ත්‍රයක් විදිහට හදාරන්න මේ පොත හැකි වේවායි කියලා මං ප්‍රාර්ථනා කරනවා. අමාවක උණුරයක පුන්සඳ නැගෙද්දි අහස ආලෝකය කරනවා. ඒ වගේ මේ සසුන් ශාසනය කියන මේ අහස ආලෝකමත් කරන්නට අපේ තැන්නේ ඥානානන්ද හාමුදුරුවන්ට හැකි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මිරිඟුවට හසු නොවි ඉදිරියට පිය නගන්න
තැන්නේ ඥානානන්ද හාමුදුරුවන් වහන්සේට මේ පිදුම බොහෝ හරසරින් උන්වහන්සේට පිළිගන්නනවා කියලා මගේ කතාව අවසන් කරනවා. බොහෝ දෙනාට ස්තුතියි.